10-11 කොමර්ස් කරන ආදරණීය දුල පුතාලා හිතවත් දෙමාපියනි කිටි වේලාවකින් දරුවන්ට උගන්වන ලෙසන්ස් වල 4 වෙනි ලෙසන් එක තමයි මේ යන්නේ. මේක අපේ දුල පුතාලාගේ O level විභාගයටත් ටර්ම් ටෙස්ට් එකටත් අනිවාර්යයෙන්ම ලැබෙන කොටසක් තමයි ගිණුම් කරන සමීකරණය. එතකොට මේ ගිණුම් කරන සමීකරණයේ කොටසෙන් විභාගයට එන්න පුළුවන් වැඩියෙන්ම අහන ප්‍රශ්න ටිකක් තමයි මම මේ දාලා තියෙන්නේ. අයිතිකරු ප්‍රාර්ථනීය දුවා රුපියල් ලක්ෂයයි. 50000ක බැංකු ණයක් ගත්තා. 25000ක භාණ්ඩ සරත්ගෙන් ණයට ගත්තා. පිරිවැය 15000ක භාණ්ඩ රුපියල් 20000කට මුදලට වික්කා. විදුලි ගාස්තු වශයෙන් රුපියල් 5000ක් ගෙව්වා. ඕගොල්ලෝ හැමෝම ඉස්සෙල්ලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මේ අභ්‍යාසය. දැන් අපි හදමු අභ්‍යාසය කොහොමද කරන්න කියලා. හරි. කොමර්ස් කරන දුල පුතාලා මීට කලිනුත් දන්නවා ගිණුම් කරන සමීකරණය හැදෙන්නේ කොහොමද? ගිණුම් කරන සමීකරණය හැදෙන්නේ ඕනම වෙලාවක වත්කම් ටික සමානයි අයිතිකාරයාගේ හිමිකම සහ බාහිර පාර්ශ්වයන්ගේ වගකීම් වලට. ඒ නිසා අපි සමීකරණය ගත්තා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මේකට ප්‍රාර්ථනය කියලා කියන්නත් පුළුවන්. දැන් මේ ගනුදෙනු එකින් එක මේ සමීකරණය යටතේ වාර්තා කරනවා. පළවෙනි එක අයිතිකාරයා ප්‍රාර්ථනීය දුවා ලක්ෂයයි. ව්‍යාපාරයට අයිතිකාරයා ප්‍රාර්ථනීය යෙදුවාම ව්‍යාපාරයේ ඇතුළට මුදල් එනවා. ඒ වගේම අයිතිකාරයාට ව්‍යාපාරයෙන් අයිතියක් ඇති වෙනවා. ඒතර මුදල් එනකොට අපි කියනවා මෙන්න මෙහෙම. ධන ලක්ෂයයි මුදලේ අපි වත්කමේ නම ලියනවා ඒ තමයි මුදල්. අයිතිකාරයාගේ හිමිකමත් වැඩි වෙනවා. අන්න අපි ලියනවා ධන ලක්ෂයයි ඔතනට හිමිකම කියන්න පුළුවන් ප්‍රාග්ධනය කියලා කියන්නත් පුළුවන්. අංක 2 50000ක බැංකු ණයක් ගත්තා. අපි බැංකුවෙන් ණයක් ගත්තම පුතාලා සල්ලි එනවා මෙහෙට. මුදල් වත්කම වැඩි වෙනවා. බැංකුවෙන් ණයක් ගත්තම ගෙවන්න බැඳීමක් ඇති වෙනවා. වගකීමක් ඇති වෙනවා. වගකීමට බැංකු ණය කියලා කියනවා. එහෙනම් අපි මෙහෙම දානවා. ධන 50000යි වත්කමේ නම මුදල් වගකීමක් එනවා. ඔන්න ධන 50000යි වගකීමේ නම බැංකු ණය. අංක 3 25000ක භාණ්ඩ සරත්ගෙන් ණයට ගත්තා. භාණ්ඩ ගන්නවා ණයට. භාණ්ඩ වත්කම එනවා. අපි යාට ණයයි. අපිට වගකීමක් ඇති වෙනවා බැඳීමක්. අපි යාට නමක් කියනවා ණය හිමියෝ කියලා. එහෙනම් අපිට භාණ්ඩ ආවා. ධන 25000යි වත්කමේ නම භාණ්ඩ. වගකීමක් ආවා පුතාලා ධන 25000යි අපි ඒකට කියනවා ණය හිමියෝ. 4 ඊටාම වැදගත් ගනුදෙනුවක්. පිරිවැය 15000ක භාණ්ඩ 20000කට මුදලට වික්කා. පුතාලා ව්‍යාපාරයක් කරන ව්‍යාපාරිකයෙක් භාණ්ඩයක් විකුණන්නේ ලාභයක් සහිතව. ගත්ත ගානට වඩා වැඩි ගානකට. මේ පිරිවැය 15000ක් කියන්නේ මොකද්ද? මීට පෙර 15000කට ගත්ත භාණ්ඩ අපි විකුණනවලු රුපියල් කීයකටද? 20000කට. එහෙනම් අපිට භාණ්ඩ යනවා 15000ක්. අපිට සල්ලි එනවා රුපියල් 20000. මේ ගනුදෙනුවෙන් ඉපයනවා ලාභයක් රුපියල් 5000යි. මෙන්න ලාභය. මේ ගනුදෙනුවේ මය පුතාලා අවස්ථා 3යි. භාණ්ඩවත්කම 15000කින් අඩු වුණා. ඍණ 15000යි භාණ්ඩ. අපිට සල්ලි ආවා ධන 20000යි මුදල්. ඒ දෙකම වත්කම්. ලාභයක් ආවම ලාභය අයිතිකාරයාට. හිමිකමට එකතු කරනවා ධන 5000යි. අන්න අපි කියනවා ලාභය. 5 වෙනි එක. විදුලි ගාස්තු වශයෙන් රුපියල් 5000ක් ගෙව්වා. විදුලිය ගෙව්වා අපේ සල්ලි ගියා. විදුලිය කියන්නේ වියදමක්. මීට පෙරත් මම ඔබට කියලා තියෙනවා අයිතිකාරයාගේ හිමිකම අඩු වෙන්නේ ගැනිලි සහ වියදම් නිසා. එහෙනම් මේකෙන් හිමිකම අඩු වෙනවා. එහෙනම් ඍණ 5000යි වත්කමේ නම මුදල්. ප්‍රාර්ථනය අඩු වෙනවා ඍණ 5000යි. මෙතන ප්‍රාර්ථනය කියන්න පුළුවන් විදුලිය කියන්නත් පුළුවන්. ඔන්න ගනුදෙනු ටික වාර්තා කළා. සමහර වෙලාවට පුතාලා අපිට ගානේ අවසානයේ ඉල්ලනවා මුළු වත්කම් වල ගාන, වගකීම් වල ගාන, හිමිකම් වල ගාන. අපි එතනදී මෙන්න මේක රූල් කරනවා.
දැන් මේක සමාන කරනවා අපිට එනවා මෙතන එකතුව 75ක්. ඔන්න අපි එකතු කරා. අපි මෙතන බැලුවම ලක්ෂයට 5000ක් එකතු කරලා 5000ක් අඩුනා කියන්නේ උත්තරේ ලක්ෂ තමයි. ඉතින් ඊළඟ දේ තමයි ඔබට පේනවනේ මේ පැත්ත සමානයිනේ මේ දෙක එකතුවෙන්. ඉතින් හරියට එකතු කරා නම් අනිවාර්යයෙන්ම මෙතන 1,75,000. අපෙන් අහනවා සියලු ගනුදෙනු අවසානයේ මුළුවත්කම් කීයද? මෙන්න මුළුවත්කම්. මුළුවත්කම් වල වටිනාකම රුපියල් 1,75,000යි. මුළු වක්කිම් වල වටිනාකම අන්න රුපියල් කීයද? 75,000යි. මුළු හිමිකම් වල වටිනාකම මෙන්න අවසානයේ උත්තරේ මෙන්න මේක රුපියල් ලක්ෂය. පුතාලා මේ හැදුවේ ගිණුම් කරන සමීකරණේ හදන එක විදියක්. ඒ තමයි පොඩි සමීකරණය. තව විදියක් තියෙනවා දිග සමීකරණයක්. වත්කමෙන් වත්කමට තීරු තියෙනවා. අන්න ඒකේ අභ්‍යාසයක් අපි ඊළඟට හදනවා. ඉතින් මේක ඔබ දෙතුන් වතාවක් හදන්නේ. ඒ වගේම තමයි කොමර්ස් කරන ආදරණීය දරුවෝ, ඒ වගේම ඔයාගේ අම්මා තාත්තලා නොදන්න යාළුවන්ටත් මේක බලන්න ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම විභාගයක් ගොඩ දාගනි. දරුවෝ මේ වගේ අභ්‍යාසයක් තුලින්. right, thank you. ලංකාවේ ආකර්ෂණීයම කොමර්ස් පන්තිය කොමර්ස් සුපීරියර් රවිශංකර් වීරසූරිය